මේ 24 වෙනි ප්‍රශ්නේ තියෙනවා මේ ලම්බ උස සමාන වන ට්‍රිපීසියම් කිහිපයක වර්ගඵලය සෙවීමට අදාළ පැතුරුම්පත් වැඩසටහන පහත දක්වා ඇත. මේ ඊට පස්සේ මේ සමාන්තර පාද දෙක මේ දිග අරගෙන තියෙන 1 2 කියලා. එතකොට ත්‍රිපීසියමේ වර්ගඵලය එහි සමාන්තර පාද දෙකේ එකතුව දෙකෙන් බෙදා එහි ලම්බ උසෙන් ගුණ කිරීමෙන් ලැබේ. එන්නේ ත්‍රිපීසියමක වර්ගඵලය ලැබෙනවලු සමාන්තර පාද දෙකේ එකතුව එකට එකතු කරලා දෙකෙන් බෙදලා ලම්බ උසෙන් වැඩි කරනවා. මේ ඊට පස්සේ මෙතන තියෙනවා එක රූපයේහි වර්ගඵලය C2 කෝෂයට E2 මේ E2 කෝෂයට ලබා ගැනීමට අදාළ සූත්‍රය කුමක්ද? එම සූත්‍රයෙන් E3 කෝෂයේ සිට E5 කෝෂය දක්වාම පිටපත් කළ විට මේ ඉතිරි රූපවල වර්ගඵලය ලැබිය යුතුලු. ඒ කියන්නේ මෙතනට දාන්න පුළුවන් සූත්‍රය මොකක්ද අහනවා. මේ ඊට පස්සේ මෙතන ඉඳන් පල්ලෙහාට පිටපත් කරාම මේ ටිකත් ලැබෙන්න ඕනේ කියලා කියන්නේ. මේ දැන් අපි normally දැන් මේ පළවෙනි උත්තරේ ගත්තොත් කොහොමත් මේ එකට එකතු කරලා දෙකෙන් බෙදන්න බෑ. කියන්නේ මෙතන මේ B2 B2 වල අගයයි මේ අගය ගන්න නම් B2 වල අගයයි. ඒ කියන්නේ මේ අගයයි C2 වල අගයයි එකට එකතු කරලා දෙකෙන් බෙදලා D ගෙන් වැඩි කරන්න ඕනේ. ඒක අර සාමාන්‍ය ගණිතමය දැනුමනේ. එතකොට එහෙම උත්තරයක් තියෙන්නේ මොකද්ද? පළවෙනි එකේ තියෙන්නේ B2 C2 වැඩි කරලා දෙකෙන් බෙදෙන එකක්. එතකොට පළවෙනි එක කොහොමද කරන්නේ? ආයෙ තුන්වෙනි මේ දෙවෙනි එකේ තියෙන B2 C2 බෙදීම දෙක වැඩි කිරීම මේ ඩොලර් සයින් එකක් එක්ක තියෙනවා. එතකොට දෙවෙනි එක අවුලක් නැහැ. මේ තුන්වෙනි එකත් වැරදි. මොකද මේක වරහන් නැහැනේ. දැන් මෙතන C2 විතරයි දෙකෙන් බෙදිලා තියෙන්නේ. සාමාන්‍ය ගණිතය නේද? මේ ඊට පස්සේ තමයි D වලින් වැඩි වෙලා තියෙන්නේ. එතකොට අපිට මෙන්න මේ දෙක හරියද කියලා තමයි බලන්න ඕනේ. මං ඔයාලට අර මේක කියලා දෙන්න මේ Excel ෆයිල් එක මේ වගුව මේ දැම්ම මේ තින්නේ පේපර් එකේ තියෙන වගුව. එතකොට මෙන්න මෙතනට මේ අගේ ගන්න ඕන සූත්‍රයනේ අහන්නේ. එතකොට අපිට මේක මේ අගේ වෙනුවට මෙහෙම ටයිප් කරන්න පුළුවන්. මෙතන අපිගෙන් බිඳුව තියෙන කියලා. එතකොට 48 ඔතනට එන්න නම් එන්නවනේ මෙහෙම මේක මේ මුලින්ම වරහන් ඕම දාලා අපි සූත්‍රය ඇවිල්ලා B2 කියන්නේ මෙන්න මේක. මේක B උඩ එක B මේ පැත්තෙන් 2. එතකොට B2 කියන්නේ මෙන්න මේක. ඒක එකතු කරනවා C2 කියන්නේ මෙන්න මේක. මේ දෙක එකට එකතු කරලා දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදලා ලම්බ උසෙන් වැඩි කරනවා. වැඩි කිරීම ලම්බ උස කියන්නේ D2 වැඩි කරලා අපි එන්ටර් කරොත් 48 එනවා. ඊට පස්සේ අපි බලමු මේ දැන් මෙතනට එන උත්තරේ පල්ලෙහාට දැන් මේවා ෆිල් වෙන්නත් ඕනේ කියනවනේ. අපි මේවට ඔක්කොම බිඳුව දාමු. එහෙනම් මොකුත් නැති කරමු. දැන් මෙතන මේ සූත්‍රයක් තියෙනවානේ. ඒ සූත්‍රයේ පල්ලෙහාට මේ එන්නකොට මොකක්ද වෙන්නේ කියලා බලන්න ඕනේ. අතන මෙහෙම පල්ලෙහාට ඇදලා බැලුවොත් ඔක්කොටම බිඳුව වැටෙන්නේ. එතකොට මේ තුන්වෙනි උත්තරේ මෙන්න මේ 48ට මේන උත්තරේ මේ හරි නැහැනේ. එතකොට මෙන්න මේ සූත්‍රයට එන්න ඕනේ. දැන් මෙන්න මේකනේ අපි මේ දැම්මේ. එතකොට මේක හරිය නෑ. මේ ඩොලර් සයින් එක දැම්මාම තමයි ඒක හරියන්නේ. එතකොට අපි ඒක දාලා බලමු. මෙතනට D වලට තියෙන අගය ඉස්සරහට මේ ඩොලර් ලකුණ දාන්න.
දාලා ඉවරලා අපි බලමු මේක මොකද වෙන්නේ කියලා. එතකොට පේනවා මේ අගයන් ටික ෆිල් වුණා. මේ අගයන් ටික ෆිල් වුණානේ. මෙතනදි වෙන්නේ අර මේ දැන් මෙතන මේ අගයන් බිඳුවනේ තියෙන්නේ. අපි අර විදියට නිකම්ම සූත්‍රයේ තියලා දැම්මොත් එහෙම මේ මෙතන තියෙන අගයන් වැඩි කරන්න දෙයක් නැහැ. එතකොට D වලට එන්නේ බිඳුව. දැන් මේ ඩොලර් ලකුණ දැම්මම ඒ පේලියේ තියෙන 6 එහෙම්මම එනවා. එහෙම්මම ඇවිල්ලා වැඩි වෙනවා. ඒකයි වෙන්නේ. ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ ඔක ඉගෙන ගන්න තියෙන මේ විද්‍යුත් පැතුරුම්පත් ඔය කියන පාඩම යටතේ. මේක මෙතනට ෆික්ස් වෙලා තියෙන්නේ. මේක පල්ලෙහාට ඇද්දත් මේ 6 එනවා පල්ලෙහාට. ඒකයි මෙතනට මේ ගාන්ටම් ෆිල් වෙන්න ලකුණු මේ වැටෙන්නේ. එතකොට මේකේ උත්තරය ඇවිල්ලා දෙවෙනි එක. 25 වෙනි ප්‍රශ්නේ කියන රූප හතරෙහිම සමාන්තර පාදවල එකතුව ලබා ගැනීම සඳහා C3 කෝෂයේ ලිවිය යුතු ශ්‍රිතය කුමක්ද කියන. ඒ කියන්නේ C6 කියන්නේ මේ කෝෂනේ. එන්න මේ කෝෂය. C මේක 6 කෝෂය. එතකොට මෙන්න මේ ඔක්කොම මේ සමාන්තර පාද ඔක්කොගෙම මේ එකතුව ගන්න ලියන්න ඕන සූත්‍රය අහන්නේ. එතකොට මෙතන ගත්තොත් මේ කොහොමත් එකතුව මේ සම් කියන මේ පදේ දාලා තමයි අරගන්න තියෙන්නේ. එතකොට මෙතන තියෙන මේ එක තියෙනවා ඊට පස්සේ දැන් මේ හතරවෙනි එක සම් කියන එක ඇතුළේ තියෙන්නේ B2 C2 කියලානේ. එතකොට ඒක කොහොමත් වැරදිනේ. B2 කියන්නේ මේක C2 කියන්නේ මේක. මේ ප්‍රශ්නේ අහන්නේ සමා රූප හතරේ සමාන්තර පාදවල එකතුව ලබා ගැනීමටනේ. රූප හතරෙහිම සමාන්තරයි. ඒ කියන්නේ මේ ඔක්කොගෙම එකතුව ගන්න අහන්නේ. රූප හතරෙහිම සමාන්තර පාදවල මුළු එකතු. මේ ඔක්කොගෙම එකතු. එතකොට මේ දෙක විතරක් ගත්තාම කොහොමත් මේක වැරදි. ඊට පස්සේ මේ තුන්වෙනි එකේ තියෙනවා මේ B2 I B5 කියලා තියෙනවා. මේ කමාවක් දාලා C2 C5 කියලා. මෙතන එකක් හතරයි තියෙන්නේ. අනිත් මේ කමාවක් දැම්මම දෙක වෙන වෙනමනේ හම්බෙන්නේ උත්තර දෙකක් මේක කිසිම තේරුමක් නැති එකක්. එතකොට තුන්වෙනි එකත් වැරදි. එතකොට දෙවෙනි එක ගත්තොත් එහෙම මේ මෙතන අර ඒකත් අර සම් කියන එක ඇතුලේ කමාවක් දාලා තමයි තියෙන්නේ. මෙතන අර C2 වල ඉඳන් C5 වෙනකන් කියලා නම් තියෙනවා. ඒත් මේ B2 B5 විතරයි නේ දැන් කමාවක් ඇතුලේ දාන එකෙන් අන්තිමට මුළු උත්තරයක් එන්නේ නැහැ නේ සම් කියන එක ඇතුලේ. අනිත් එක දැන් B2 B5 කියන්නේ මේ දෙකනේ. B2 කියන්නේ මේක. මේකනේ B2 කියන්නේ. B2 කියන්නේ මේක. B5 කියන්නේ මේක. මේ දෙක එකතු කරලා ආයි මේ C2 වල ඉඳන් C5 නේ. C2 වල ඉඳන් C5ට තමයි එන්න තියෙන්නේ. එතකොට මේ ඒකෙන් අර හරියටම අපිට අයිඩියා එකක් ගන්න බෑනේ. එතකොට මේකත් කොහොමත් වැරදි. මොකද මැද ක්‍රමාවකුත් තියෙන නිසා. හරි උත්තරේ තමයි පළවෙනි එක. අපි බලමු මේ සූත්‍රය ඇත්තටම දාලා ඔක්කොගෙම එකතු වෙනවද කියලා. දැන් මේ ඔක්කොගෙම එකතුව ගන්න මෙන්න මේ කෝෂෙටනේ ගන්න තියෙන්නේ. මේ කෝෂෙට ගන්න ඕනේ. මේ ඔක්කොගෙම එකතු. එතකොට අපි සමාන දාලා සම් කියලා දාලා වරහන් දෙකක් දාලා මේ වරහන් දෙකක් දාලා B2 වල ඉඳන් C5 B2 වල ඉඳන් C5 දැම්මහම මේ ඔක්කොම නිල් පාට වල ඔක්කොම අහු වෙනවනේ. දාලා මේ එකට එන්ටර් දෙනවා. එතකොට මේ 54යි කියලා උත්තරය ආවා. මේ ඔක්කොම එකට එකතු කරා. තර 25 වෙනි එකට මේ හරි උත්තරේ 1. ඊළඟට 26 කියන පැතුරුම්පත්
මේ කෝෂයකට මෙන්න මේ සූත්‍රයේ යෙදූ විට කුමක් දිස්වේද කියලා. ඒ කියන්නේ ඇත්තටම දැන් අපි අර කලින් දැක්කනේ එකතු කිරීම අඩු කිරීම මේ වෙනවා. එතකොට මේ වගේ සූත්‍රයක් යෙදුවාම ඇත්තටම මේක සුළු වෙලා උත්තරේ ලැබෙන එක තමයි වෙන්නේ. එතකොට මේකේ අනුව නම් දැන් මුලින්ම අර අපි ගණන් වල එකතු කිරීම අඩු කිරීම කරන අර වරහන් වන් බෙගුදාरी කිය වරහන් ඊට පස්සේ බෙදීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම එහෙමනේ කරන්නේ. එතකොට මේක බැලුවොත් මුලින්ම මේ වරහන් දෙක මේ තමයි බලන්න ඕනේ. එතකොට 8යි 4යි 12යි. මේ 12යි 12 වැඩි කිරීම 6 බෙදීම 9 තියෙන්නේ. එතකොට මේ දැන් මේක 12 9ෙන් බෙදුවම 3ෙන් බෙදන්න පුළුවන්. එතකොට 4යි. 3ෙන් බෙදුවම මෙතනට මේ 3යි. ඊට පස්සේ මේ 3යි මේ 6යි කපන්න පුළුවන්. 3ඒව 2යි. එතකොට මෙතන තියෙන්නේ 2 වැඩි කිරීම 4. එකතු කිරීම 1. 2 4ෙන් වැඩි කරලා එකක් එකතු කරාම 9. එතකොට උත්තරේ එන්නේ 9. ඕන්න අපි මේ සූත්‍රය අර කෝෂයකට දාලා බලමු මේ ඔය කියන උත්තරේම එනවද කියලා. ඔන්න මේකට දාලා බලන්න. එදාම සමානයි තිබ්බේ 6 වැඩි කිරීම 4 ප්ලස් 8. එතකොට මේ උත්තරේ එනවා 9යි කියලා. ඊට පස්සේ 27 පැතුරුම් පතක් තුල කන්ට්‍රෝල් සහ n යන යතුරු සංයෝජනය භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය වනුයේ කියලා තියෙනවා. මේ එතකොට මෙතන එකේ තියෙන සක්‍රීය කෝෂය තුල පිහිටි මේ පේලිය ඔස්සේ අවසන් කෝෂයට ගමන් කරයි කියලා. මේ ආයි තියෙනවා සක්‍රීය කෝෂයේ සිට පේලිය ඔස්සේ දැන් ගමන් කරයි ආයි දෙකේ තියෙන වැඩපතේ එක් තීරුවක් පහළට ගමන් කරයි කියලා. දත්ත ඇතුළත් කෝෂ පරාසයේ පහළ අවසන් කෝෂයට ගමන් කරයි. ඇත්තටම මේකට තුන උත්තරේ මේ කන්ට්‍රෝල් එකයි එන්ඩ් එකයි ගුවාම මෙහෙම අවසන් මේ කෝෂයට ගමන් කරනවා. අපි බලමු ඒක මේ එහෙම වෙනවද කියලා. දැන් මම මේ හරිය ඔන්න ඔහම කොටුවක් තියෙනවා. මේක ගන්නකො. මේ අපි ඔබම කන්ට්‍රෝල් එකයි එන්ඩ් එකයි. මේ මෙතනට යන්නේ මේ අපි අර කලින් භාවිතා කරානේ මෙතන අර 9 දාලා මේ ඒකයි මේ මෙතනට එන්නේ. මේ මොකද එතකොට දැන් 9 මේ හරියනේ දැන් මේ. එතකොට මේකනේ මේ අවසන් එක වෙන්නේ. අපි ඉස්සෙල්ලා එහෙම දෙයක් කරේ නැත්නම් එහෙම මේ මෙන්න මේ හරියට මෙන්න මෙතනට ඇවිල්ලා ඔක නවතිනවා. ඔය විදිහට තමයි මේ එන්නේ. ඒ කියන්නේ අන්තිම තැනට තමයි ගමන් කරන්නේ. ඔය වගේ කරනවා ඊට පස්සේ දැක්කද ඊට පස්සේ කන්ට්‍රෝල් දැන් අලුත් වගුව මේකනේ. දැන් මේ හරියේ අන්න මම තිබ්බ මේ කොටුව. ඊට පස්සේ මම මේ කන්ට්‍රෝල් එකයි එන්ඩ් එකයි යවනවා. එතකොට මේ අන්තිම කොටුවට එනවා. මේ
ඊට පස්සේ 28. කුරුඳු සැපයුම්කරුවෙකු තම කුරුඳු අපනයනය සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය අයදුම්පත අන්තර්ජාලයෙන් ලබා ගැනීමේ සේවාව අයත් වන්නේ පහත කවර සේවා ගණයකටද කියලා. එතකොට මේක පළවෙනි පාඩමට සම්බන්ධයි 10 වසරේ. මේක තියෙන G2E කියලා. ඒක තේරුම government to employee. يعني government එකයි රජයේ සේවකය අතර තියෙන සම්බන්ධතාවය. ඊට පස්සේ දෙවෙනි එකේ තියෙන්නේ G2B. G2B කියන්නේ government to business. කියන්නේ රජයයි ව්‍යාපාරය අතර තියෙන අන්තර්ජාල සම්බන්ධතාවය ගැන තමයි මේක දෙවෙනි එකේ නිරූපණය කරන්නේ. තුන්වෙනි එක G2G. ඒ කියන්නේ රජය සහ රජය government to government. ඒ කියන්නේ ද ලංකාව වෙන රටවල් එක්ක සම්බන්ධකම් පවත්වනකොට අන්තර්ජාලය හරහා G2G වෙන්නේ. ඊට පස්සේ B2C කියන්නේ ව්‍යාපාර සහ මේ පුරවැසියා අතර තියෙන සම්බන්ධතාවය. business to citizen එහෙම නැත්නම් business to මේ customer ඔන්න ඔය වගේ සම්බන්ධතාවයක් තමයි හතරවෙනි එකේ. මේ එතකොට දැන් මේකේ තියෙන්නේ කුරුඳු සැපයුම් කරුවි. ඒ කියන්නේ business උයි ආන්නේ අපනයනය සඳහා ලියාපදිංචි වීම. ඒ කියන්නේ රජය සහ ව්‍යාපාර අතර සම්බන්ධතාවයන්නේ. රජය සහ ව්‍යාපාර අතර සම්බන්ධතාවයකට එන්නේ දෙවෙනි එක. government to business G2B. එතකොට 28ට 2. 29 කියන ප්‍රතිදාන උපක්‍රම පමණක් දැක්වෙන ප්‍රකාශය වන්නේ කියලා. ප්‍රතිදාන උපක්‍රම පමණක් දැක්වෙන මේ ප්‍රකාශය වන්නේ කියලා. මේ එතකොට ඒකේ ගත්තොත් එහෙම පළවෙනි එකේ කියන යතුරු පුවරුව කැතෝඩ කිරණ සම්දර්ශකයක. එතකොට ප්‍රතිදානය කියන්නේ අවුට්පුට් නේ. එතකොට මේ යතුරු පුවරුව කියන්නේ ඉන්පුට් එකට අදාළද? ආදානයට අදාළද? එතකොට පළවෙනි උත්තරේ වැරදි. දෙවෙනි එක ගත්තොත් කැතෝඩ කිරණ සංදර්ශකය. ඒක මේ අවුට්පුට් එක අර ඉස්සර කාලේ ඔය අර තඩි මොනිටර් ටීවී එකකින් පිටිපස්ස ලොකු අන්න ඒ වල ඔය කැතෝඩ කිරණ සංදර්ශක විදිහට එනවා. ඊට පස්සේ මුද්‍රණ යන්ත්‍ර කියන්නේ printers ඒවත් අවුට්පුට් විදිහට ගන්න පුළුවන්. මෙතන මේ දෙවෙනි එකේ ද්‍රව ස්පටික සංදර්ශකය කියන්නේ මේ LCD ටීවී කියන්නේ ඔය ලැප්ටොප් එකේ මේ මොනිටර් ලැප්ටොප් එකේ තිරේමත් LCD ඒවා මේ ඇල්ලුවම් නිකන් පොඩ්ඩක් ටච් කරලා බැලුවම පොඩි කියන්නේ ටච් කරපු තැන නිකන් අර ලික්විඩ් එකක් වගේ එහා මෙහා වෙනවා මේ තියෙනවා. ඕන්න අල්ලලා බලන්න පුළුවන්. ආයේ මේක මේකත් එහෙම. මේ පොඩ්ඩ මේ දියරයක් වගේ. මේ එතකොට මේ ආයේ මේ බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ. බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ කියන්නේ ප්‍රොජෙක්ටර් වගේ දෙයක්. එතකොට ප්‍රොජෙක්ටර්. එතකොට මේ ඔතන දෙවෙනි එක තමයි උත්තරේ වෙන්නේ මොකද ඔක්කොම තියෙන අවුට්පුට් ප්‍රතිදාන. ආයේ මේ තුන්වෙනි එක ගත්තත් අපිට ඒක තියෙන සුහුරු ජංගම දුරකථන ස්පර්ශක තිර. මේ ස්පර්ශක තිර කියන එක කෙලින්ම ඉන්පුට් නේ. ඒ කියන්නේ ආදාන වලට වැටෙන. ඒකෙන්ද තුන වැරදි. හතරවෙනි එකෙත් තියෙන මේ සුහුරු ස්පර්ශක තිර තියෙන. ආයේ සංයුක්ත තැටි දාවක. මේ ස්කෑනර් තියෙනවා. සුපරික්ෂ මේ ඔක්කොම ඉන්පුට් අවුට්පුට් නෙවෙයි මෙතන හරි ප්‍රතිදානය. කියන්නේ අවුට්පුට් එක. ඒ නිසා හතරවෙනි උත්තරෙත් වැරදි 29ට හරි උත්තරේ 2. 30 අහනම පරිගණක මතකය පිළිබඳව පහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ. ඒ මධ්‍ය සැකසුම් ඒකකයට කෙලින්ම ප්‍රවේශ විය හැකි මතකය වන ප්‍රාථමික මේ ආචයනයේ RAM ROM සහ මේ කැච් ලෙස කොටස් 3කි කියලා. දෙවෙනි පාඩමේ මෙහෙම කොටස් 3ක් පිළිබඳව අපි ඉගෙන ගන්නවා හරියටම. 10 සර දෙවෙනි පාඩම. එතකොට ඒ කතාව හරි. B වල කියන පාඨන මතකයේ. ඒ කියන්නේ මේ ROM කියන එක තමයි පාඨන මතකය කියන්නේ. පරිගණකයේ මූලික ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන දත්ත සහ විධාන ඇතුළත් වන අතර එය නශ්‍ය මතකයක්ද වෙයි. මෙතන මේ B වල මුලින් කියන ටික හරි. මොකද ROM එකේ තමයි මේ මූලික ක්‍රියාවලියට අදාළ දත්ත ඔක්කොම විධාන ඇතුළත් කරලා තියෙන්නේ. මේ read only memory කියන්නේ. එතකොට මේ ඒක හරි. හැබැයි මේ නශ්‍ය මතක කියන්නේ මේ RAM එක කියන්නේ නශ්‍ය මතකය. කියන්නේ නශ්‍ය මතකය කියන්නේ ඒකේ තියෙන මෙමරි එක කරන්ට් එක නැත්තම් නැකිලා යනවා. කරන්ට් එක තියෙන වෙලාවට විතරයි මෙමරි එක තියෙන්නේ. දැන් කම්පියුටර් එකේ RAM එක ඔන්න ඔය වගේ මෙමරි එකක්. කරන්ට් එක තියෙන වෙලාවට RAM එකේ data තියෙනවා. කරන්ට් එකේ
කම්පියුටර් එක ඕෆ් කරාට පස්සේ RAM එකේ මුකුත් නැහැ. නැෂ්‍ය මතක කියන්නේ ඒවට. නැෂ්‍ය නොවන මතක විදිහට එනවා මේ කරන්ට් එක තිබ්බත් නැත රඳාපවතින දත්ත. දැන් කම්පියුටර් එකේ හાર્ඩ් ඩිස්ක් එක තියෙන. හાર્ඩ් ඩිස්ක් එකේනේ ඔක්කොම දත්ත ටික තියෙන්නේ. ඒ කියන්නේ ඔපරේටිං සිස්ටම් එක අපි දාන ෆයිල් ඔක්කොම. එතකොට මේ හાર્ඩ් ඩිස්ක් එකේම මේ නැෂ්‍ය නොවන මතකයක්. කරන්ට් එක නැහැ කියලා තිබ්බත් නැතත් ඒක ඇතුලේ තියෙනවා මැකිලා යන්නේ නැහැ. එතකොට මේ ROM එක නැෂ්‍ය නොවන මතකයක්. මොකද ROM එකේ ඉගෙන BIOS ප්‍රෝග්‍රෑම් එක මුලින්ම කම්පියුටර් එක ඔන් වෙනකොට අවශ්‍ය දත්ත විධාන ඇතුළත් වෙලා තියෙනවනේ. එතකොට ඒක කරන්ට් එක ඔන් වුණත් ඕෆ් වුණත් ඒ මතකේ ඒ විදිහටම තියෙනවා. එතකොට මේ ඔය පාටන මාත්‍රා මතකේ. එහෙම නැත්නම් ROM කියන එක නැෂ්‍ය නොවන මතකයක්. ඒක නිසා B වැරදි. C කියන එක කියන වාරක මතකයේ ප්‍රමාණයෙන් කුඩා වූ එය ඉතා වේගවත් නැෂ්‍ය මතකයකි. C කියන එක හරි මේ වාරක මතක කියන්නේ කැච් මෙමරි කියන එක. ඔය කැච් මෙමරි කියන එක තමයි මේ දැන් කම්පියුටර් එක වැඩ කරනකොට මෙහෙම RAM එක තියෙනවා. ඊට පස්සේ සෙන්ටර් ප්‍රොසෙසින් යුනිට් එක CPU එක තියෙනවා. එතකොට මේ දෙක අතර තමයි නැෂ්‍ය මතකයේ තියෙන්නේ. RAM එකයි මේ මධ්‍ය සැකසුම් ඒකකය අතර මේ එතකොට මේ කැච් මෙමරි කියන එක RAM එකටත් වඩා ස්පීඩ්. මේ දෙවෙනි පාඩමේදී අපි ඒවා ගැන ඉගෙන ගන්නවා. මේ එතකොට මේ කුඩාවත් ඒ ඊට වේගවත් නැෂ්‍ය මතකයක කියන එක මේ හරි. එතකොට 30ට ඇවිල්ලා උත්තරේ 2. ඊට පස්සේ 31. 31 තියෙන ද්විතීක පාසලක මාර්ගකය. මාර්ගයෙන් මේක. ඔව්. මාර්ගකයේ වෙත අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමෙන් පසු පාසලේ විවිධ ස්ථාන කිහිපයක ඇති පරිගණක ජාල එකිනෙකට සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන ආකාරයේ දැක්වෙන ජාල ඉස්පල සටහනක් පාසල් ජුඩාංග කම්පියුටරයේ සිසුන් සකසා ඇත. මෙම සටහන අයත් වන්නේ කවර ජාල මේ ජාලගත භාෂාගාර කිරීමකටද කියලා අහනවා. මේ කියන මොන මේ ජාලගත කිරීමකටද කියලානේ ගැලපෙනවද කියලානේ අහන්නේ. එතකොට දැන් මේක ගත්තාම මැද එක යුනිට් එකකට ඔක්කොම සම්බන්ධ වෙනවා. භාෂාගාරය, පාසල් කාර්යාලයේ තියෙන පරිගණක මේ ඔක්කොම මැද එක තැනකට සම්බන්ධ වෙලානේ. මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා නම් මේක ඇවිල්ලා තරුව ආකාරයේ ජාලගත කිරීම. මේ රූප සටහන දැක්කම තරුව ආකාරය. එතකොට පළවෙනි උත්තරේ තමයි මේකට මේ උත්තරේ. තව මේ ජාලගත කිරීම කියන බස් එක ආකාරය කියන්නේ මෙන්න මෙහෙම එක ලයින් එකකට මෙහෙම දෙපැත්තට කම්පියුටර් සෙට් කරලා දිනනවා නම් බස් එක ආකාරය කියන්නේ ඒක. ඊට පස්සේ මේ ගසක ආකාරයේ ජාලගත කිරීමක් කියන්නේ මේ බස් එකේ ටයිප් එකේ තරුවක ටයිප් එකේ දෙකම එකට එකතු කරනවා. ඔන්නෝ ගහ. දැන් බස් එකේ ආකාරය ඔහම තියෙනවා. මෙහෙම එකක හබ් එකක් තියෙන ඒක වටේට මෙහෙම මේ තව කම්පියුටර්ස් ගොඩක් සෙට් කරලා. එතකොට ඒක තමයි ගසක ආකාරය කියන්නේ. ට්‍රී මේවත් ඔක්කොම අපි 10 වසර දෙවෙනි පාඩමේ යටතේ ඉගෙන ගන්නවා. මොනවද වටේටම කනෙක්ට් වෙලා තියෙන්නේ. ඕක තමයි ට්‍රී ආකාරය. මේ අර එහෙම අර මුල් ටිකේම දන්නේ නැත්නම් දැක්කොත් කමන්නේ මොන ආකාරයේ බසයක ආකාරය. ඊට පස්සේ මුදුවක ආකාරය කියන්නේ මෙහෙම රින් එකක් වගේ. රවුමට කම්පියුටර් සෙට් වෙලා තියෙන රෑන් වල. ඔන්නම මේ කම්පියුටර්ස් හතරක් ගන්න මේක මෙන්න මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා. තරුවක් කියන්නේ දැන් මේකට තරුවක ආකාරයේ මෙහෙම මැද හබ් එකක් තියෙනවා. මෙහෙම වටේට කම්පියුටර් සෙට් වෙලා තියෙනවා. ඔය තමයි තරුව කියන්නේ. මේ ඔය ටික තමයි ඒකට කියන්නේ අපි ආයේ මේ 32ට යමුකෝ. එතකොට 32 කියන විද්‍යුත් මේ සමර්පණ ප්‍රදර්ශන අවස්ථාවේදී යොදා ගනු ලබන යතුරු කිහිපයක් සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රකාශ පහත වගුවේ දක්වා ඇත. එතකොට මේක කියන මේ විද්‍යුත් සමර්පණ ගැන ප්‍රසන්ටේෂන් එක.
ප්‍රදර්ශන අවස්ථාවේ ස්ලයිඩ් ෂෝ යොදා ගන්න ලබන අතුරු කිහිපයක් සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පහත දක්වා ඇත. මේ මේකේ මේ කියන මේකේ ඒ කියලා කියන මේ කඳා තුල ඇති අකුරු මැකීම කියලා. ස්ලයිඩ් ෂෝ වෙලාවේදී මේ කඳා තුල ඇති අකුරු මකන්න බෑ. ඒකට ඒ වැරදි. මේ ඊට පස්සේ ආයි B වලගෙන අංකයට පසු එන්ටර් දීමෙන් අදාළ අංකයට අදාළ ස්ලයිඩ් එකට ගමන් කරන්නේ. මේක හරි මේ බීත් හරි මේව ගැන මේ ප්‍රසන්ටේෂන් සම්බන්ධව තියෙන පාඩම 7 හරි 8 හරි ඒ පාඩමේ 10 ඉස්සර ඉගෙන ගන්න. ඊට පස්සේ තිරය කළු පහ ගන්නවලු B දුත්. ඒකත් හරි. මේ ESC කියන අවස්ථාවේදී ප්‍රදර්ශන අවස්ථාවේ ඉවත් වේ. මේකත් හරි. බීත් හරි. මම මේ ඔයාලට මේක කරලා පෙන්නන්නම් මේ කැමරා පොඩ්ඩක් දැන් අපි බලමු ප්‍රසන්ටේෂන් එකේ මේ දේවල් වෙනවද කියලා. දැන් මේ මෙදින අර අපේ කැම්පස් එකේ ඉන්එක්චුවල් ප්‍රොපර්ටි ඒ කියන්නේ බුද්ධිමය දේවල් සම්බන්ධව ප්‍රසන්ටේෂන් නෑ. මේ මෙතන දැන් මේ තියෙන ප්‍රසන්ටේෂන් එක මේ ප්‍රසන්ටේෂන් වෙන අවස්ථාවේ එතකොට මේ අර මේ ජේකෝ බලේ කරලා මේ අපිට එක එක ස්ලයිඩ් එකට මාරු වෙන්න පුළුවන්. දැන් මම මෙතන අපේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනියටම තියෙන්නේ A කියලා තියෙන බෑක් ස්පේස් එක ඔබලා පදාව තුල ඇති අකුරු මකන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ දැන් මෙන්න මේ තියෙන අකුරු මකන්න පුළුවන්ද කියලා. මේ මම මේ එකපාර ක්ලික් කරාම මේක මාරු වෙනවා. එතකොට මම මේ බෑක් ස්පේස් එක ඔබලා මකන්න බෑ. ඒක ඉබ්බුවට පස්සේ නිකන් ස්ලයිඩ් මාරු වෙන එක වෙන්නේ. මේ දැන් ඔයාලට මේ මකනවා වගේ පෙවුනේ මේ ස්ලයිඩ් මාරු වෙනවා. මේ ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එකට තමයි ඒක මේකේ කොටස් තියෙන්නේ ඉතන. දැන් මෙතන මේ බෑක් ස්පේස් එක ගියොත් මාරු වෙන එක වෙන්නේ. එතකොට A කියන එක වැරදි. B කියන එකේ තියෙන අංකයට පස්සේ එන්ටර් දුවහම ස්ලයිඩ් ගමන් කරගෙන. දැන් මේ තියෙන පස්වෙනි ස්ලයිඩ් එක. හරිද? මම මෙහෙම එකක් එව්වම මේ 6 වෙනි එකට මාරනවා. මෙතන මේ 6 කියලා දෙන්නේ. එතකොට දැන් මට ඕනේ 8 වෙනි ස්ලයිඩ් එකට මාරු වෙන්න දැන්. මම එකක් එව්වොත් 7 වෙනිකටෙන් මම 8 දාලා එන්ටර් කරනවා. එතකොට මේ 8 වෙනි එකට මාරු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි 12ට ඕන නම් 12 දාලා එන්ටර් කරනවා. ඔන්න එතකොට 12ට මාරු වෙනවා. ආයි මුලින් 3ට යන්න ඕන නම් 3 දාලා එන්ටර් කරනවා. එතකොට ඔන්න 3ට ගිහලා. එතකොට මේ B අවස්ථාවත් හරි. C අවස්ථාව කියන්නේ B යුව තිරය කළු පාට වෙනවා කියලා. එතකොට B බලවල මොකද වෙන්නේ කියලා. මේ තිරය කළු පාට වුණා. දැන් මම B ආයෙ ගුවාම ප්‍රොජෙක්ට් එක ප්‍රසන්ටේෂන් එකට ආවා. B එක කළු පාට වුණා. ආයෙ B ගුවාම මේකට ආවා. ඊට පස්සේ D වලින් කියන මේ ESC බටන් එක එබ්බුවට පස්සේ මේ ප්‍රසන්ටේෂන් එක තියෙන ස්ලයිඩ් ෂෝ අවස්ථාවෙන් අයින් වෙනවා කියලා. අපි ඔබල බලමු ඇත්තට එහෙම වෙනවද කියලා. මේ ප්‍රසන්ටේෂන් අවස්ථාවෙන් අයින් වුණා. ආයෙ වෙන ස්ලයිඩ් ෂෝ අවස්ථාවේ තියෙනවා. මම ආයෙ මේ බටන් එක ගිහුවාම ESC බටන් එක ගිහුවාම මේ අයින් වෙනවා. තුන්වෙනි එක 33 වෙනි එකේ තියෙනවා මේ සමර්පණ භාවිතයේදී කඳා හුවමාරු සජීවීකරණය සඳහා භාවිත කරන්නේ මින් කුමක්ද කියලා. ඒ කියන්නේ ස්ලයිඩ් එහෙට මෙහෙට යන එක. මේ ඒකට මේ ස්ලයිඩ් ට්‍රාන්සිෂන් කියලා කියන්නේ ෆොටෝ මේ ෆොටෝ යන්න පුළුවන් වෙන්න මේ හදන එකනේ. මේ එතකොට මේකේ තියෙන ආයි කදා මේ සැකසුන කියලා. ඒකත් සෙට් වෙන්නේ මේ සජීවීකරණ ක්‍රම කියන එකත් සෙට් වෙන්නේ ආයි සජීවීකරණ ප්‍රතිබිම්බ කියන එක සෙට් වෙන්නේ. කදා හුවමාරුවනේ. එතකොට මේක මේ වගේ එකක් දන්නේ නැති වුණත් අර සංක්‍රමණය කියලා කියලා ගන්න පුළුවන් ඒක හිතලා මේ 33 වෙනි එක. මේ ඔක්කොම අපි මේ අර
ප්‍රසන්ටේෂන් පාඩම 10 වසරේ උත්තරවාදී අටහරනේ. මේ පාඩමයට ඉගෙන ගන්නවා. එතකොට 34 වෙනි එක. එක්තරා දත්තපාදක වගුවක පහත කොටස් දැක්වේ තියෙන මෙහි රෙකෝඩර් සහ ශේෂ්ත්‍ර සංඛ්‍යා පිළිවෙලින්. මේ ශේෂ්ත්‍ර කියන්නේ මේකේ තියෙන මෙන්න මේවා. ප්‍රධාන අර වගුවේ නම. කියන්නේ ඒක යටතේ තමයි මේ කරුණු රැස් වෙන්නේ. සමාජික අංකය කියන යටතේ. ශේෂ්ත්‍ර කියන්නේ ඒක. එතකොට මෙතන ශේෂ්ත්‍ර හතරක් තියෙනවා. 1 2 3 4. රෙකෝඩර් තාන මුලින් ගන්න රෙකෝඩර්. රෙකෝඩර් කියන්නේ දැන් මේ ඔක්කොම ගත්තොත් මේ ඔක්කොම රෝ. ඒ කියන්නේ මේවා රෝ මේවා වල කොලම් නේ එහෙමනේ තියෙන්නේ. අර තීරු සහ පේලි මේවා විතර පේලි. මේ අතර දිනා මේවා වල තීරු. දැන් රෙකෝඩර් කියන්නේ දැන් මේකේ ගත්තොත් එහෙම පේලි 1යි 2යි 3යි 4යි 5යි. පේලි පහක් තියෙනවා. එනවාට රෙකෝඩර් කියන්නේ මෙන්න මේ සෙට් එක. රෙකෝඩර් කියන්නේ ඔන්න ඔය සෙට් එකට. මේ එකක් එක මේ එකක් ඇතුළත තියෙන මෙන්න මේ ටිකට. අර මේක එක රෙකෝඩරයක්. මේක තව එකක්. මේක තව එකක්. ඔන්නම යන්නේ. පළලයට. ඒතර මේක රෙකෝඩර් 4යි ශේෂ්ඨ 4 වෙයි තියෙනවා. එතකොට 34ට උත්තරය වෙලා 4. 35 දත්තපාදක ශේෂ්ඨ නාම සඳහා අන්තර්ගත කළ නොහැක්කේ මින් කුමක්ද? කියන්නේ ශේෂ්ත්‍ර නාමයකට දෙන්න බැරි මින් කුමක්ද කියලා අහන්නේ. මේක නිකන් අපි අර පැස්කල් වලදී ඉගෙන ගත්ත මේ හඳුන්වන එකට නම් දෙනකොට අන්න ඒ වගේම තමයි. දැන් ශේෂ්ත්‍ර නාමයකට යටිහිරි තියෙන්න පුළුවන්. සංඛ්‍යා තියෙන්නත් පුළුවන්. එන්න මේ නැවතීමේ ලකුණු තියෙන්න බෑ. අක්ෂර තියෙන්නත් පුළුවන්. හඳුන්වන එක යටතේ නීති. ඔය ඩේටාබේස් පාඩමේදී අපි මේවා ගැන ඉගෙන ගන්න. ඒක 35ට 2 36 කියනවා මේ එක්තරා පාසලක එක් පන්තියක එක් ශිෂ්‍යයෙකුට වඩා සිටින අතර එක් එක් පන්ති භාර ගුරුවරයෙකු පමණක් සිටී. එනේ එක්තරා පාසලක එක පන්තියක එක ළමයට වඩා ගොඩක් ඉන්නවා. ළමයි ගොඩක් ඉන්නවා. පන්ති භාර ගුරුවරු එක්කෙනයි ඉන්නවා. මෙබ සමතාවයේ වඩාත් නිවැරදිව දක්වන්නේ. එතකොට එක්කෙනයි ගොඩකුයි ඉන්නවා. එතකොට ඒක බහු ඒක කියන්නේ දෙන්නෙක් අතර තියෙන සම්බන්ධය. බහුබහු කියන්නේ පිරිස් දෙකක් අතර තියෙන සම්බන්ධය. එතකොට මේ හතරවෙනි එක මේව නිවැරදි නෑනේ මේකට. ඒකට 36ට 2 උත්තරේ. මේවා අපි ඩේටාබේස් පාඩමයට තමයි ඉගෙන ගන්න. එතකොට 37 37 කියන පහත දක්වන ව්‍යාජකේතේ ක්‍රියාත්මක කළ විට ප්‍රතිදානය කුමක්ද? අපි ව්‍යාජකේත ගැන එහෙම ඉගෙන ගත්තානේ. එතකොට මේක ක්‍රියාත්මක කරොත් ප්‍රතිදානය මොකක්ද කියලා අහන්නේ. මෙතන තියෙනවා for do ව්‍යුහය. for do ව්‍යුහයක් තියෙනවා. ප්‍රතිදානය මෙන්න දැන් ව්‍යාජකේත හින්දා මෙතන අර හරියටම for do ව්‍යුහය නෑ. ඒනට for do ව්‍යුහයක් තියෙනවා කියලා ඉංග්‍රීසි කියන වියරන්නේ තියෙන්නේ. ඒක අනුව බැලුවොත් එමේ k ඉඳන් 5ට print වෙනවා. මේ දැන් මෙතන අර ඇත්තම කෝඩ් එකක් තිබ්බන්නේ රයිටරේ ඉතින් print කියලා කියන්නේ මොනවා print number කියන එක මොකද්ද වැටෙන්නේ කියලා අහන්නේ. එතකොට k ඉඳන් 5 වෙනකම් වැටෙන්නේ. එකේ ඉඳන් 5ට 1 to 5. එතකොට මෙන්න මේක උත්තරේ. දෙක උත්තරේ 37ට. මේ ඊට පස්සේ 38 38 තියෙනවා මේ ආයිත් මේ පැස්කල් වලින් ප්‍රශ්නයක්. මේ හෙදියක් ලෙස සේවයට බැඳීමට මේ සෙන්ටිමීටර 142ක අවමුසක් සම්පූර්ණ කිරීම අයදුම්කරුවෙකුගේ අනිවාර්ය සුදුසුකම. එම සුදුසුකම සපුරා ඇති අය දෙවන පරීක්ෂණයට කැඳවන අතර අනික් අය සම්මුඛ පරීක්ෂණයේ අසමත් වේ. මෙම සබඳතාවයේ මෙම ගැලීම් සටහනේ දක්වා තියෙනවා. ඒ අනුව ABC සඳහා සුදුසු පද මොනවද කියලා අහනවා. එතකොට මෙතන තියෙනවා ආරම්භන්න උස ඇතුළත් කරන්න. එතකොට ඒට අනිවාර්යෙන් එන්නේ මේ උස 142කට වඩා වැඩිද කියලා අහන එකක් නේ. වැඩි හරි අඩුද හරි අහන එක. ඒට. එතකොට ABC සඳහා පිළිවෙලින් මේ එතකොට ඒට ගන්න පුළුවන් මේක ගන්න පුළුවන්. ඔව් කියන එක ගන්න බෑ. මේකත් ගන්න බෑ. 1.4යි තමයි දැනට තියෙන්නේ. ඊට පස්සේ B ට
උස වැඩිද? උස 42කට වඩා වැඩිද? මෙතන ඔව් හරි නෑ හරි නැත තියෙන හින්දා ඔව් කියන එක තමයි බීට එන්නේ. ඔව්. එතකොට ඔව් කියන එක තියෙන්නේ. එතකොට එක පළවෙනි එක තමයි දැනට හරි උත්තරය. බලමු සීට තියෙන්න ඕනේ මේ. ඔව් මූලික පරීක්ෂණය සඳහා සමත්. හරි නේද? දැන් මේ හැඩේ ඇවිල්ලා ආරම්භය අවසානය. අපි මේ හැඩ ගැන ඉගෙන ගත්තා. මේක ඇවිල්ලා ඉන්පුට් හරි අවුට්පුට් හරි. මෙතන අවුට්පුට් එක දෙන පරීක්ෂණය අසමත් කියලා. C වල දෙන මූලික පරීක්ෂණය සමත් කියලා. එතකොට මේ 38ට උත්තරය ඇවිල්ලා 1. 38ට උත්තරේ 1. ආයේ 39. ක්‍රමලේඛ භාෂා සම්බන්ධයෙන් නිවැරදි වගන්ති මොනවාද? ක්‍රමලේඛ භාෂා සම්බන්ධ. එතකොට ඒ කියන්නේ යන්ත්‍ර භාෂාව වේගවත් වත් නවීකරණය ඉතා අපහසුයි. ඒක මේ යන්ත්‍ර භාෂාව වේගවත්. යන්ත්‍ර භාෂාව නේද එක බිඳුව කියන්නේ. නවීකරණය වෙලම නැහැනේ ඔක ඔය කියන වැඩ කරන. ඒ අවුලක් නැහැ. B යන්ත්‍ර භාෂාවේ විධාන වෙනුවට මේ යන්ත්‍ර භාෂාවේ විධාන වෙනුවට ඇසෙම්බල් භාෂාවේදී සරල සංකේත යොදා ගන්න. ඒක හරිනේ මේක. දැන් අපි අර පැස්කල් වල සරල ඉංග්‍රීසි අකුරු ඒවා යොදා ගන්නවානේ. ඒතර මේක තියෙන C මේ ඉහළ මට්ටමේ භාෂා යන්ත්‍රය මත යැපෙන භාෂා වේගය. C කියන එක වැරදි මොකද මේ ඉහළ මට්ටමේ භාෂා යන්ත්‍ර මත යැපෙන්නේ නැහැ. අපි මේක ගැන මේ පැස්කල් පාඩේ අන්තිමට මේ කොටස් ගැන ඉගෙන ගන්නවා. ඔයාලට මේ තාම මේ කෑල්ල නම් මම උගන්වලා නැහැ. මේ එතනදී අපි ඉගෙන ගන්නවා. එතකොට මේකට උත්තරය ඇවිල්ලා පළවෙනි එක. A සහ B තමයි මෙතන නිවැරදි. මේ A සහ B පමණි. C කියන එක ගැලපෙන්නේ නැහැ. එතකොට 40ට තියෙන මේ පැස්කල් ක්‍රමලේඛ භාෂාවේදී වළංගු නොවන හඳුන්වනයක් වන්නේ. වළංගු නොවන. අපි අර හඳුන්වන නාම ගැන ඉගෙන ගත්තා. නීති 7ක් ගැන ඉගෙන ගත්තා. අන්න ඒකෙන් තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. ඒතර පළවෙනි එක හරි. මේ යටන එහෙම තියෙන්න පුළුවන්. මෙතන මේ කැපිටල් වලින් කනෙක්ට් වෙලා තියෙන්න පුළුවන්. දෙවෙනි එකත් හරි. නම්බර්ස් තියෙන්න පුළුවන්. තුන්වෙනි එකත් හරි. හතරවෙනි එක වැරදි. නොවන්නේ කියලා නැහැ. වළංගු නොවන්නේ එක අහන්නේ. ඒතර උත්තරේ 4. හතරවෙනි එක වැරදි වෙන්න හේතුව මේ ස්පේස් එකක් තියෙනවා. ස්ටුඩන්ට් වේ ගේම් එක අතර. ස්පේස් තියෙන දේ හඳුන්වන්න ආන්නේ. ඒකට MCQ පේපර් එක නෑ ඉවරයි. අපි මේ දෙවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ විතරක් කතා කරමු. මොකද මේ අර අනිත් ඒවා සම්පූර්ණ මුළු පාඩම් පිටින්ම තියෙනවනේ. කියන්නේ ඊළඟ ප්‍රශ්න අහන්නේ සම්පූර්ණ එක පාඩමකින් එක ප්‍රශ්නයක් දාලා. දැන් මේ කොටස කතා කරමු. මේකේ එකේ තියෙන මේ දෙවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ කතා කරමු. මේක එක කොටස. එතකොට මේ දැන් දෙවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ සාමාන්‍ය ව්‍යුහය අනුව මේ ප්‍රශ්න දැන් O level paper එකේ නම් පළවෙනි ප්‍රශ්නේ ඇතුලේ කොටස් තියෙනවා මේ 10ක්. එක කොටසකට ලකුණු 2 ගානේ පළවෙනි ප්‍රශ්නෙටම ලකුණු 20ක් හම්බෙලා. ඉතුරු ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ ඉතුරු ප්‍රශ්න මුළු ප්‍රශ්න 5යිනේ. එතකොට ඉතුරු ප්‍රශ්න තව 4යි තියෙන්නේ. එකකට ලකුණු 10 ගානේ ප්‍රශ්න 4ට ලකුණු 40. ඒ 40යි මේ 20 60යි MCQ paper එකේ 40යි ලකුණු 100 හැදෙනවා. අපි මේකට ගියොත් මේකේ තියෙන මේ බඩේරුව වගාව අනතුරුයි. සේනා දළඹුවා ඔබේ වගාවේ ඉන්නවද? මෙම වැකේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මෙතන තියෙන වෙබ්සයිට් එක මෙම වෙබ් අඩවිය පසුගිය දිනවල ප්‍රදර්ශනය විය. ආයි මෙතන අහනවා මේ ප්‍රදර්ශනය විය බඩේරිඟු සහ ඒ ආශ්‍රිත භෝග රාශියකට මේ වන විට දළබු හානිය පැතිරී ඇත. මෙම වසංගතය මර්ධනය සඳහා යොදාගත හැකි කෘෂිකර්මාන්තයේ තොරතුරු තාක්ෂණික යෙදුම් දෙකක් දෙන්න. එන සේනා දළබු හානිය මැඩලන්න පුළුවන්. එතකොට අපිට දෙන්න පුළුවන් ICUT වල යෙදුම් දෙකක් විදියට එකක් අපිට පුළුවන් ඩ්‍රෝන වලින් ගිහින් ඒ කියන්නේ මේ වගේම හිතලා කියන්න තියෙනවා. මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ සාමාන්‍යයෙන් 10 වසර පළවෙනි පාඩම් පාදක කරගෙන. අපිට නිකන් හිතුවත් එහෙම සේනා දල ඩ්‍රෝන වලින් එහෙම බෙහෙත් තින්න පුළුවන්. ඒතකොට ඒක එක උත්තරයක්. මේ කැමති නම් අර නිකන් නෝට් එකක් දාලා ලියා ගන්න මේ කියලා නැත්තම්
මේ යන ඩ්‍රෝන මගින් මේ සේනා දළබුවා නාශක බෙහෙත් ඒ කියන්නේ කෘමිනාශක බෙහෙත් 26ක කියලා. ඩ්‍රෝන් මගින් කෘමිනාශක බෙහෙත් 26ක. ඒක එකක් ආයෙ ලියන්න පුළුවන් අපිට මේ තව ලියන්න පුළුවන් දැන් දැන් අර විශේෂඥ සහාය ගන්න පුළුවන් ඒවත් ලියන්න පුළුවන්. මේ මෙහෙම ලිව්වත් හරි. මේ අන්තර්ජාලය ඔස්සේ විශේෂඥ සහාය ලබා ගැනීම. ඒ කියන්නේ Zoom වගේ වලින් ගන්න පුළුවන් නැත්නම් Zoom මගින් විශේෂඥ සහාය ලබා ගන්න පුළුවන්. තව ලියන්න පුළුවන් දලබුවගේ මේ කියන්නේ දැන් මේකට මේ වගේ එකක් මැඩලන්න මේ අනිවාර්යෙන් දත්තවනේ දලබුව සම්බන්ධ තොරතුරු ඕන. එතකොට මේ ඒක ලියන්න පුළුවන් තව එකක් ලියන්න පුළුවන් සේනා දලබුවගේ ජීවන රටාව විශ්ලේෂණය කිරීම. සේනා දලබුවාගේ ජීවන රටාව පරිගණක මගින් විශ්ලේෂණය කිරීම. ඒ වගේ දෙයක් කරන්නත් පුළුවන්. ඔන්න ඒ වගේ මොකක් හරි දෙකක් ලියන්න තියෙන්නේ ගැළපෙන හිතලා. මේ ඊට පස්සේ දෙවෙනි එක වදන් සැකසුම් මෘදුකාංගයක් භාවිතයෙන් හැඩසව් කර සකසන ලද පහත වැකි කොටස් සලකනවා. එතකොට මේ කොටස හදලා තියෙන අර වදන් සැකසුම් මෘදුකාංගය කියන්නේ Word ෆයිල් එකකින් හරි මේ Microsoft Word Google Docs ඔය වගේ මොකක් හරි එකකින් හදලා තියෙනවා. ඊට පස්සේ මේකට කියනවා මේ ඉහත හැඩගැන්වීමද අකුරු ප්‍රමාණය වෙනස් කර නොමැත මේ අවශ්‍ය වන වදන් සැකසුම් මෙවලම් හතරක්. ඒ කියන්නේ මෙන්න මේ කොටස හදන්න වදන් සැකසුම් වලින් යොදා ගන්න පුළුවන් මෙවලම් හතරක්. එතකොට අපි මෙතන දකිනකොටම තියෙන අන්ඩර්ලයින් කියන එක තියෙනවනේ. ඒතර එක මෙවලක් තමයි යටීර. එක මෙවලමක් නේ. මේ වගේ යට ඉරක් අඳින්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේක අපි වර්ඩ් මේ එකේ ඉගෙන ගන්නවා. මෙන්න මේ දාලා ඉන්න. මේවට කියන්නේ මේ සුපර් ස්ක්‍රිප්ට් කියන්නේ උඩු ලකුණු තමයි සිංහලෙන් නම් කියන්නේ. එතකොට දැන් මේ ඔක්කොම වර්ඩ් මේ පාඩමේ තියෙනවා. උඩු ලකුණු කියලා ලියන්න පුළුවන්. උඩු ලකුණු නැත්තම් සුපර් ස්ක්‍රිප්ට්. ඊට පස්සේ දැන් මේ ලයින් අතර මේ ස්පේස් එකම තියෙනවානේ. දැන් මේව අතර. ඒතකොට ලියන්න පුළුවන් ඒ කියන්නේ පේලි පරතරය තව එකක් පේලි පරතරය ලියන්න පුළුවන්. ඊට පස්සේ තව අර දැන් මේ වගුවක් ඇතුළේ තියෙන්නේ. එතකොට දැන් මේ කැතෝඩ කිරණ එක මෙතන තියෙන මේකට ලං වෙලා තියෙන්නේ. දැන් මේ කැතෝඩ කිරණ මේකට ලං වෙලා තියෙන්න පුළුවන්. එතකොට අර පේලි වල ඇලයින්මන්ට් එක හදලා තියෙනවා. එතකොට මේකට ලියන්න පුළුවන් මේ ඇලයින්මන්ට් සිංහලෙන් කියන එකෙල්ලේ කියලා කියන එක තමයි සිංහලෙන් කියන්නේ. මේ ඔක්කොම තියෙන මේ ඇලයින්මන්ට් කියලා ලිව්වත් හරි මේ මොකක් හරි සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි ලියන්න. කැමති විදියට. මේ ඔක්කොම මේ වර්ඩ් පාඩමේට අපිට ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක උකුල් පරිගණකයක පැති රූප සටහනක් දක්වා දෙනවා. උකුල් පරිගණකයේ ලැප්ටොප් එක පරිශීලකයාට ඉටු කරගත යුතු ක්‍රියාකාරකම් කිහිපයක් පහත දක්වා ඇත. මෙම ක්‍රියා ඉටු කර ගැනීමට යොදාගත හැකි කෙවෙනියට අදාළ අංකය ක්‍රියාවෙහි අක්ෂරය ඉදිරියෙන් ලියන්න. එතකොට මේ කාර්ය ඉස්සරහන් අංකය ලියන්න තියෙනවා. මෙතන පළවෙනි එකේම ශබ්ද සහිත වීඩියෝ දර්ශනයක් ප්‍රතිදානය කිරීම. ශබ්ද සහිත වීඩියෝ දර්ශනයක්. ලැප්ටොප් එකක වීඩියෝ බලන HDMI පෝට් එකෙන්. මෙතෙන් තුන්වෙනි එක. අන්න මේකට උත්තරේ 3. තුන්වෙනි එකනේ HDMI පෝට් එකක් මේක. අපි මේවා 10 වසරේ දෙවෙනි පාඩමයටදී ඉගෙන ගන්නවා. ලැප්ටොප් එක HDMI පෝට් වලින් තමයි ඔයගොල්ලෝ අර මේ ලැප්ටොප් එකට මොනිටර් එකක් වගේ කනෙක්ට් කරලා තිනවා අනිවාර්යෙන් HDMI පෝට් එක තමයි කනෙක්ට් කරනවා.
ඊට පස්සේ සුහුරු ජංගම දුරකථනයකින් ඡායාරූපය පරිගණකයට ඇතුල් කිරීම. දැන් ෆෝන් එක පරිගණකයට ඇතුල් කරන්න පුළුවන් USB පෝට් එකෙන්. එතකොට මේ පහ තමයි ඒකට උත්තරේ. මේකට පහ. ආරක්ෂා සහිත අංකිත කාඩ් පත. කියන්නේ SD කාඩ් එක ඍජුව තොරතුරු ආචාර්ය කරනවා. SD කාඩ් එක කම්පියුටරයට ආචාර්ය. මේ තියෙන SD කාඩ් එක. ලැප්ටොප් වල අර පැත්ත තියෙනවා මේ SD කාඩ් ඇතුල් කරන්න පුළුවන් එක. එතකොට මේකට ඇවිල්ලා 4. ඒක මේ වගේ තමයි. මේ 4 අර මේවර මේ කම්පියුටර් ගැන කොමන් නොලෙජ් එකක් තිබ්බත් මේ කරන්න පුළුවන් ප්‍රශ්න. පාඩම් නොකරත් අර පොඩ්ඩක් හිතලා කරන්න පුළුවන් කම්පියුටර් එකකින් ඉඳලා තියෙනවා. ඊට පස්සේ මේ ගබඩා කිරීම සඳහා ශ්‍රව්‍ය පසුර මයික්‍රොෆෝනයකින් ලබා දීම. ඒ කියන්නේ මයික්‍රොෆෝන් එකක් කනෙක්ට් කරන එකන්නේ කියන්නේ. මයික්‍රොෆෝන් එක කනෙක්ට් කරන්න පුළුවන් මෙන්න මෙතන එකෙන්. ඉන්පුට් අර හෙඩ්සෙට් එහෙම කනෙක්ට් කරන්න එකෙන් පුළුවන්. ආයේ මේකට අර පහ දුන්නත් හරි එක හරි පහ හරි දෙකෙන් ඕන එක. මොකද සමහරක් USB වලින් කනෙක්ට් වෙන මයිකුත් තියෙනවානේ. ඒක උත්තර දෙකම හරි. එක හරි පහ හරි දෙකම හරි. ඊට පස්සේ අපි 6 වෙනි එකට ගියොත් මේක කියනවා මේ ඒ අක්ෂරය මේ ඒ සියය මේ කේත ක්‍රමයේ වගුවේ නිරූපණය වන්නේ 97 ලෙසලු. එතකොට බෑට් වචනය සඳහා ගැලපෙන දීමයාගේ පිටු 7ක් බැගින් යොදා ලියන්න. මේ පිටු 7 බැගින් යොදා ලියන්න කිව්වම අපි මේක මේ අර කලින් ඉගෙන ගත්තනේ. ඉගෙන මේ අර කලින් MCQ වල තිබ්බා වගේම ප්‍රශ්නයක් මේක. මේකෙදි කරන්න තියෙන්නේ දැන් මම කරන්න තියෙන දේ කියන්න. මේ A කියන එක මේ 97 නම් A 97 නම් අපි අර වගුවත් කලින් පෙන්නුවා මම ඔයාලට. B කියන එක තියෙන්නේ ඊට පස්සේනේ. ඒතකොට B කියන එක ඇවිල්ලා 98. හරිද? B කියන එක 98 වෙන්න ඕනේ. C කියන එක 99, D කියන්නේ 100. D කියන්නේ 100. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම දැන් බෑට් කියන වචනේ මුලින්ම තියෙන්නේ B නේ. එතකොට B කියන එක අරගෙන මෙහෙම 90ට දෙකෙන් බෙදාගෙන යන්න ඕන. දෙකෙන් බෙදලා දීමේ සංඛ්‍යාව කරන්න ඕන. මෙහෙම පල්ලෙහාට බෙදාගෙන යන්න. 90ට දැන් දෙකෙන් බෙදුවාම මේ එනවනේ මේ මෙතනට 4යි 18 9 49 ඉතුරු බිංදුවයි. කොහොම ගිහිල්ලා අර යට ඉඳන් උඩට ලියලා ඒ සංඛ්‍යාව ගන්නවා. එතකොට ඒකේ මේ A නගය ලියනවා. මේ එකේ බිංදුව එහෙම කියලා. ඊට පස්සේ ආයෙ මෙතන තියෙන්නේ A නේ. A කියලා තියෙන්නේ 100. 100ත් ආයෙ මේ විදිහට බෙදෙනවා. ඊට පස්සේ එනවනේ උත්තරය. අන්න ඒකත් මෙතන මෙහෙම ලියාගෙන යනවා කියන්නේ. ඊට පස්සේ ආයෙ මේ මොකද්ද D තියෙන්නේ. D කියන එකට තියෙන්නේ මේ අපි ආවේ නෑ A කියන්නේ 97. මෙතන D කියන එක තමයි 100. එතකොට දැන් බෑට් කියන වචනේ A කියන එක තියෙන 97 නම් මේ B ට පස්සේ A කියන එක බෙදලා ඒ කියන්නේ 97 කියන එක බෙදලා ඒක තමයි මෙතන ලියන්න ඕනේ. ඊට පස්සේ D කියන්නේ 100 නේ. D කියන එක ආයේ අර විදිහට දෙකෙන් බෙදලා A න උත්තරේ ඊට පස්සේ ලියන්න. අපි අර මේ MC එතකොට ඔය වගේ එන දිග සංඛ්‍යාවක් එනවා. මේ එහෙම තමයි 6 වෙනි එකට උත්තරේ ගන්න තියෙන්නේ. ඒක ඇවිල්ලා 10 තුන්වෙනි පාඩමට සම්බන්ධ. මේ ගැන මේ අර තියරි කොටස් මම ගොඩක් කතා කරා බෝඩ් එකේ. ඊට පස්සේ මේකේ පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ කියනවා දකුණ හා වම්පස වඩාත් ගැළපෙන ප්‍රකාශ හොයා ගැළපෙන අකුරු යාකර ලියා දක්වන්න. එතකොට දැන් මේක අපි උත්තර කොලයකින් ලියන්නේ. එතකොට A කියලා ලියලා ඒකට අදාළ අකුර B කියලා ලියලා ඒකට අදාළ අකුර එහෙම තමයි ලියාගෙන යන්නේ. එතකොට A කියලා තියෙන නියම මාධ්‍ය කියලා. අපි මේ දෙවැනි පාඩමේදී ඉගෙන ගන්නවා මේ නියම මාධ්‍ය. මේක නියම නොවන මාධ්‍යයක් තියෙනවා. නියම මාධ්‍ය කියන්නේ මොනක් හරි රැහන් රහිත සංප්‍රේෂණයකට. මේක තියරියක් විදිහට එහෙමම තියෙනවා. නියම නොවන මාධ්‍ය කියන්නේ රැහන් රහිත, රැහන් නැති සංප්‍රේෂණයක්.
ඒ කියන්නේ මයික්‍රෝවේව් ඊට පස්සේ අපි අර මේ Wi-Fi අන්න ඒව රැහන් නැහැ නියම නොවන මාධ්‍යයට ඒවා අයිති වෙන්නේ. එතකොට මේ ඊට ගැලපෙන්නේ නියම මාධ්‍ය වලට ගැලපෙන එක. දැන් මේ රැහන් රහිත මාධ්‍ය ශුද්ධ තරංග උදාහරණ වේ කියන්නේ නියම නොවන මාධ්‍යෙට. මෙන්න මේ C ට තමයි P වැටෙන්නේ. නියම මාධ්‍යයට වැටෙන්නේ දත්ත සම්ප්‍රේෂණ සඳහා යොදා ගන්නා රැහන් සහිත මාධ්‍ය වේ R. ඒට වැටෙන්නේ R. ඊට පස්සේ B අදෝරක්ත තරංග. අදෝරක්ත තරංග වලට වැටෙන්නේ මේ සඳය අදෝරක්ත S තමයි වැටෙන්නේ. මොකද මාර්ගකය කියන එක ජාල සම්බන්ධයක්. රේඛීයව ගමන් කරන මේ බාධක වටා යා නොහැකි සංඥා වර්ගය. S කියන එක මෙතනට වැටෙනවා. මේ අදෝරක්ත තරංග තියෙනවා මේ මොකක්ද? ඔයාලගේ රිමෝට් වල එහෙම ටීවී රිමෝට් වල අදෝරක්ත තරංග තියෙන්නේ. බලන්නකො ටීවී එක රිමෝට් එකයි ටීවී එකයි අතර මොකක් හරි බාධකයක් තියෙනවා. පොතක් එහෙම තියලා මේ ටීවී එකේ රිමෝට් එක ඔබන්නකො එතකොට මේ ටීවී එක වැඩ කරන්නේ නැහැ. අදෝරක්ත තරංග මේ මොකක්ද බාධක හරහා යන්න බෑ. ඊට පස්සේ D කියන එක තියෙන මාර්ගකය. ඒක දැන් සුදුසු QN මේකට. D කියන එකට QN මේ පරිගණක ජාල කිහිපයක් සම්බන්ධව ඇති විට තොරතුරු සම්ප්‍රේෂණයට සුදුසුම මඟ සොයාගන්න. මේ මාර්ගකයෙන් තමයි ඒක කරන්නේ රවුටර්ස් වල තියෙන මේ දෙය. එකක් දෙවෙනි පාඩමේ තියෙන. ඊට පස්සේ අය ඒක තියෙන දකුණු පස රූපය දැක්වෙන්නේ වර්තමානයේ මගී ප්‍රවාහන බස් රථවල දකින්නට ලැබෙන GPS තාක්ෂණය මගින් බස් රථ ඇති ස්ථානයේ ස්වයංක්‍රීයව නියාමනය කරන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන යන්ත්‍රයකි. ඊට පස්සේ මගියා අය කැමිට තම ගමනාන්තය දැන්වූ පසු ගමනාන්තයට අදාළ කේතය ඇතුළත් කිරීමෙන් පමණක් අදාළ ටිකට් පත මගියට ලැබේ. එනි ගමනාන්තයට අදාළ ටිකට් පත විතරක් ලැබෙනවා. මෙම ක්‍රියාවලිය පහත රූපයේ දැක්වේ. රූපයක් තියෙන මැෂින් එක තියෙන යාගේ එතකොට මෙම උපකරණයේ ස්වයංක්‍රීය ආදානය මිනිස් ආදානය සහ ක්‍රියාවලියේ ප්‍රතිදානය හඳුනා ගන්න. ටිකට් මුද්‍රණයට අදාළ AB PQ අවස්ථා ලියා දක්වන්න. AB PQ ඔන්න ඔය අවස්ථා ලියා දක්වන්න. මෙතන දෙන මිනිස් ආදානය ඍජු ස්වයංක්‍රීය ආදානය ක්‍රියාවලිය ප්‍රතිදානයක. දැන් මෙතන මේ කියනවානේ මිනිස් ආදානය කියලා ගමනාන්තය දැන්වෝ අදාළ කේතය ඇතුළත් කරගෙන. එතකොට A කියන එකට එන්නේ ගමනාන්තය. ඒ ගමනාන්තයෙන් මෙතින් කේතය ඇතුළත් කරනවා. ඒ ගමනාන්තය එතකොට අර GPS කියන එක මේ මෙතන තියනවානේ GPS කියලා. GPS කියන්නේ යන මේ අර GPS Google Map වල එහෙම තියෙන ඔක අර මේ සාමාන්‍ය IT වල සාමාන්‍ය දැනුම් වලට ඔක වැටෙන්නේ. ඒ කියන්නේ GPS වලින් යන තැන බස් එක දැන් ඉන්න තැන කියනවා. ඒතකොට මගියා මේ නැග්ගට පස්සේ එයාගේ ගමනාන්තයයි බස් එක දැන් තියෙන තැනයි තමයි B වලින් ගන්න. එතකොට මේ මොකද්ද දැන් B වලට එන්නේ බස් රථය ඇති ස්ථානය. බස් රථය ඇති ස්ථානය. ඒක GPS වලින් ගන්න. GPS මගින් ලබා ගන්නා කියලා ඉවත් කරා. බස් රථය ඇති ස්ථානයේ ක්‍රියාවලිය තමයි මේ මුළු දුර ගණනය කරන. ඒ කියන්නේ ගම එයා බහින්න ඕන තැනයි දැන් බස් එක තියෙන තැනයි අතර මුළු දුර ගණනය කරනවා. මේ ක්‍රියාවලිය ලියන්න පුළුවන් මුළු දුර ගණනය කිරීම. ඒක එහෙම නැත්නම් මුළු දුරට අදාළ මුළු මුදල ගණනය කිරීම. මේ දෙකම හරි මුළු දුර ගණනය කිරීම හා මුළු මුදල ගණනය කිරීම. මේ ප්‍රතිදානයේ විදිහට ටිකට් පත මුද්‍රණය. ටිකට් පතනේ ටිකට් පතක් දෙනවනේ. එතකොට ඕට එන්නේ ටිකට් පත මුද්‍රණය කිරීම. ඊළඟට 7 පහත දී ඇති එක්කෙන් මෘදුකාංගයට ගැලපෙන ආයතන වරහන් තුලින් තෝරා ලියන්න. අදාළ අංකය ඉදිරියේ පිළිතුර ලිවීම මේ පමණක් ප්‍රමාණවත් වේවි.
මේ ඒ කියන්නේ මෙතන මෙන්න මේ ටික තියෙනවා. මේව මොන වගේ දේවල්ද කියලා ලියන්න. එතන මෙහෙයුම් පද්ධතියකට උදාහරණයක් ලියන්න තියෙනවා. මෙහෙයුම් පද්ධතිය ලිනක්ස් කියන්නේ මෙහෙයුම් පද්ධතිය. ඔපරේටින් සිස්ටම් පස්වෙනි පාඩමේටද අපි ඔය ඉගෙන පාඩම මේ ලිනක්ස් කියන්නේ මෙහෙයුම් පද්ධතියක්. ලිනක්ස්, Android, Windows, macOS ඕවා වෙලා ඔපරේටින් සිස්ටම්. නැත්නම් මෙහෙයුම් පද්ධතිය වලට වෙන්නේ. එතකොට මෙන්න මේ ලිනක්ස් කියන එකේ ඒ දාලා ලිනක්ස් කියලා ලියන්න ඕනේ. මේ යෙදවුම් මෘදුකාංග. යෙදවුම් මෘදුකාංග කියන්නේ අපි පාවිච්චි කරන සාමාන්‍ය මෘදුකාංග. ඒවා පරිගණක ක්‍රීඩා තමයි යෙදවුම් මෘදුකාංග වලට. එතකොට B කියන එකට පරිගණක ක්‍රීඩා ලියන්න පුළුවන්. C කියන්නේ උපයෝගීතා මෘදුකාංග. උපයෝගීතා මෘදුකාංග කියන්නේ මේ ප්‍රතිවෛරස් මෘදුකාංග උපයෝගීතා වලට වැටෙනවා. අපි ඕකත් මේ ඊට තැන් වල ඉගෙන ගන්නවා. ප්‍රතිවෛරස් මෘදුකාංග ඊට පස්සේ අර මට මතකයි MCQ ප්‍රශ්නයක් තිබ්බද මේ වගේ ප්‍රශ්න උපයෝගීතා මෘදුකාංග ගැන. මේ ආයි ඔය ඩිවයිස් ඩ්‍රයිවර්ස් කියලා අර මං කිව්වේ අර ඉන්පුට් අවුට්පුට් ඩිවයිස් සම්බන්ධ වෙන 2D software ඊට පස්සේ ෆයිල් වල බෑකප් ගොඩාක් මේ ස්ටෝරේජ් හදන software ඒවා වල උපයෝගීතා මෘදුකාංගකට වැටේ. මෙතන තියෙන ඒවානේ ප්‍රතිවෛරස් මෘදුකාංගය උපයෝගීතා මෘදුකාංගයක් විදිහට වැටෙනවා. ඊට පස්සේ 8 සමාජ ජාල තුලින් මිතුරන් ඇසුරු කිරීම තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය අනිසි ප්‍රතිඵලයයි. සමාජ ජාල තුළින් මිතුරන් ඇසුරු කිරීම තොරතුරු හා සංනිවේදන තාක්ෂණය අනිසි ප්‍රතිඵලයයි. මෙම ප්‍රකාශනය සඳහා ඔබ එකඟ වන්නේද? හේතු දෙකක් ලියා දක්වන්න. එතකොට මේ ප්‍රකාශනය සඳහා ඔබ එකඟ වන්නේ. දැන් මේ ප්‍රකාශනයේ ඔව් කියලා ගත්තොත් ඒකට හේතු ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ සමාජ ජාල තුළින් අනිසි ප්‍රතිඵලයක් කියලා මිතුරන් ඇසුරු කිරීම. එතකොට අපි මේ ප්‍රකාශනය සඳහා ඔව් කියලා ලිව්වොත් අපිට ලියන්න වෙනවා මේ හේතුන් දෙකක් ලියන්න ඕන. එතකොට මේ එක එකක් ලියන්න පුළුවන් ඕනනම් මේ නරක මිතුරන් ඇසුරු නිසා සමාජ විරෝධී වැඩවලට පෙළඹීම ආයෙ ලියන්න පුළුවන්. අධ්‍යයන ඒ කියන්නේ පාඩම් කරන වැඩනේ එහෙමනේ කරන්නේ. කාලය නාස්ති වීම, මුදල් නාස්ති වීම. ඒ කියන්නේ දැන් අධ්‍යාපන කටයුතු සඳහා පවතින කාලය නිකරුණේ නාස්ති වීම. ඔය වගේ දේවල් ලියන්න පුළුවන්. දැන් ඔකේ සමාජ ජාල තුළ හොඳ මිතුරන් ඇසුරු කිරීමෙන් වැදගත් නැත්නම් හොඳ නරක කියලා ගන්න නැහැ. මිතුරන් ඇසුරු කිරීම විතරයි නේ තියෙන්නේ. එතකොට සමාජ ජාල තුළ මිතුරන් ඇසුරු කිරීම තොරතුරු තාක්ෂණ අනිසි ප්‍රතිඵලයක් කියන එක සමහර කෙනාට වැරදි වෙන්නත් පුළුවන්. මොකද අපිට හොඳ මිතුරන් හම්බුනොත් මේ එතකොට ඒකට නැත කියලා ලියනවා නම් අපිට ඒ කාරණාව බොරු කියන්න හේතුන් ඉදිරිපත් කරන්න බෑ. ඒතකොට ඔව් හරි නෑ හරි දෙකක් කියලා. ඒකට අදාළ දේවල් ඉදිරිපත් දැන් ඉස්සෙල්ලා අපි මේක පිළිගත්තා. ඒක පිළිගෙන අපි ඒකට අදාළ කරුණු ලිව්වා. දැන් අපි මේක නැත කියලා කිව්වොත් අපිට ලියන්න ඕනේ මේ ඒ කියන්නේ මේ දැන් හොඳ මිතුරන් හම්බුනොත් අපි ඉගෙන ගන්න දේවල් ගැන එහෙම කතා කරනවා. එතකොට ලියන්න මේ හොඳ මිතුරන් ඇසුරු කිරීම මගින් අධ්‍යාපන කටයුතු පහසු කර ගැනීමට හැකියවීම. එතකොට මේ තව ලියන්න පුළුවන් එම මිතුරන් සමග කතා බහ ගැන දැනුවත් වැඩි වෙනවානේ. එතකොට මේ හොඳ මිතුරන් ඇසුරු කිරීම තුළින් තාක්ෂණික දැනුම වැඩි දියුණු වීම. තාක්ෂණික දැනුම වැඩි දියුණු වෙනවනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර මේ දැන් කම්පියුටර් වැඩත් එක්ක ඉන්න යාළුවෝ දෙන්නෙක් එහෙමනම් ටෙක්නොලොජි එක ගැන කතා කරනවානේ. එතකොට මේ කම්පියුටර් කෑලි පාර්ට්ස් ගැන ගොඩක් අය එහෙම ඉගෙන ගන්නවා. අන්න එතකොට ඒක හොඳ දෙයක්. ඊට පස්සේ ආයි 9 පහත වර්ගයේ වම්පස ආයතන සඳහා ගැලපෙන දකුණුපස ප්‍රකාශනයන් තෝරා අංකය සහ අක්ෂරේ ගලපා ලියන්න. එතන මේකට අදාළ මේ අක්ෂරය සහ අංකය ගලපා ලියන්න. එතකොට A කියලා තියෙන මේ සම්පාදක ආන්නේ මේකත් පැස්කල් පාඩමට අයිති දෙයක්. මේ
දැනට තාම මේ කෑල්ල මේ පෙරේ නෑ මම මේ ඔයාලට ඒක අන්තිමට මේ කරන්න තියෙන්නේ. එතකොට මේක අර ගොඩක්ම මේ يعني 2019 ඉඳන් අලුත් සිලබස් එකක්. ඒ වුණාට දැන් ඔයාලගේ පොඩ්ඩක් අර කොවිඩ් වලින් පස්සේ මේ වෙනස් වෙලානේ තියෙන්නේ. ඉස්කෝලේ ස්ට්‍රක්චර් එක. එතකොට මේ මීට වඩා පළවෙනි වාරෙදී දැන් ඔය අපි උගන්වලා තියෙනවට වඩා ප්‍රමාණයක් කවර් වුණා. මොකද මාස 3ක් තිබ්බනේ. දැන් මේක කියන පහත වර්ගයේ වම්පස ආයතන සඳහා ගැළපෙන දකුණුපස ප්‍රකාශනයන් තෝරා අංකය සහ අක්ෂරය ගලපා ලියන්න. එතකොට මේකේ එක කියලා තියෙන සම්පාදක කම්පයිලර් එක. මේකට ගැළපෙන්නේ මොකක්ද? මේ මේ සම්පාදක කියන එක එක පාටම මේ ප්‍රකාශනයෙන් සියල්ල එකවර මේ මෙන්න මේ D කියන එක තමයි ගැලපෙන්නේ. ඒට ඇවිල්ලා D උත්තරේ. මෙන්න මේ සම්පාදක අර්ථ වින්‍යාසකය කියන දෙකක් අපි ඉගෙන ගන්නවා. අර ඒක නමින්ම මතක තියාගන්න ඕන. සම්පාදකය කියන්නේ එකපාරටම හදනව මේ ක්‍රම ලේඛන මේක. සියල්ල එකවර යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය. අර්ථක වින්‍යාසය කියන දේ ප්‍රකාශනයේ ප්‍රකාශන. අර නම් දෙකට අදාළව කරන වැඩේ පොඩ්ඩක් ගැලපෙනවා. සම්පාදක එකපාරම සම්පාදනය කරනවා. අර්ථ වින්‍යාසකයේ ක්‍රම ලේඛනයේ ප්‍රකාශනයේ ප්‍රකාශය තමයි මේ හදන්නේ. එතකොට 3ට B ඊට පස්සේ මේ විෂය ක්‍රම ලේඛනය කියලා තියෙන මේ ඉගෙන මේ ප්‍රභවකයේ සෝස් කෝඩ් එක කියන්නේ මේ සීට. ඒ කියන්නේ යන්ත්‍ර භාෂාවට යන්ත්‍ර භාෂාවට පරිවර්තනය නොකළ කෝඩ් එක. අපි ඒ පැස්කල් වල ඉගෙන ගත්තේ. අන්න ඒවා තමයි මේ ප්‍රභව ක්‍රම ලේඛන කියන්නේ. ඊට පස්සේ විෂය ක්‍රම ලේඛනය යන්ත්‍ර භාෂාවට පරිවර්තනයේ වූ ක්‍රම ලේඛන තමයි විෂය ක්‍රම ලේඛන. මේවා පැස්කල් පාඩමේ අන්තිමට ඉගෙන ගන්න තියෙන කාරණා. අර ඔන්න ඔය පිළිවෙලට තමයි උත්තර එන්නේ. D A B C ඊළඟට තියෙන අන්තිම එක සාප්පු සවාරියක් සඳහා විදේශගත වන අයෙකුට අවශ්‍ය මුදල් ගෙන යා හැකි තොරතුරු තාක්ෂණික ක්‍රමවේදයක් ලියා දක්වන්න. සාම්ප්‍රදායික ක්‍රමයක් වන පරිවර්තන මුදල් ඒකක මගින් ගෙන යාමට වඩා මෙම ක්‍රමය ආරක්ෂිත මන්දේ පැහැදිලි කරයි. කියන්නේ මෙතන අහන්නේ අර මේ තොරතුරු තාක්ෂණය පාවිච්චි කළා මේ ක්‍රමවේදයක්. එතකොට මේ අපිට ATM කාඩ් එකක් අරන් යන්න පුළුවන්. ඔතන ගැලපෙන්නේ ATM කාඩ් පතක් රැගෙන යාම. කියන්නේ අපි ඉස්සර අර මේ දැන් නම් ගොඩාක් අය එහෙම සල්ලි අරන් යන්නේ නැහැ මාරු කරලා කෑෂ් මේ අර සමහරක් තැන්වලදී අරන් යනවා මේ එනවාට ඒ වුණාට අපිට ATM කාඩ් වල තියෙනවනේ අර වීසා මාස්ටර් කියලා. එතකොට ඒ වීසා සාමාන්‍ය වල ATM කාඩ් එක ගත්තොත් මේක තියෙන වීසා බැජ් එක සමහරක් කරලා තියෙන මාස්ටර් කාඩ් එක. එතකොට වෙන රටවල් වල ඔයාලා නිකන් බැලුවොත් අපේ රටේ ATM මේවල තියෙන මැෂින් එකේ තියෙන මේ වීසා හරි මාස්ටර් හොම තියෙන ලකුණ. ඕක නිසා මුළු ලෝකෙම ওই වීසා ජාලය තියෙනවා. ඒක නිසා කියන්නේ අපිට වෙන රටකට යනකොට ATM කාඩ් එක අරන් ගිහලා ඒ රටේ තියෙන මැෂින් එකකින් සල්ලි ගන්න පුළුවන්. මේ අන්න ඒක ගොඩක් වාසියක් ඉතින්. ඒක මේ තමයි මේකට උත්තරේ. අර සාමාන්‍ය මේ පරිගණක දැනුමත් එක්ක තමයි ඒ වගේ වෙනා ඉන්නේ. මේ කියන්නේ ATM කාඩ් පත රැගෙන යාම. ඊට පස්සේ මේ ආරක්ෂිත මන්දයි කියලා මේ කියනවා. එතකොට මේ කියන්නේ මේ එම මුදල් සොරා ගැනීමට නොහැකි වීම. ඒ කියන්නේ ආරක්ෂිත වෙන්නේ. ඒ කියන්නේ ATM කාඩ් එකක් කවුරු හරි අරන් ගියා කියලා. එයාට මැෂින් එකෙන් සල්ලි ගන්න බෑනේ මේ එයා පාස්වර්ඩ් එක දන්නේ නැහැනේ. ATM කාඩ් එකෙන්. අපි සල්ලි අරන් ගියොත් එහෙම කාට හරි මේ උදුරලා ගන්න පුළුවන්. එතකොට මේ ඒකට උත්තරේ වෙන්නේ මේ ATM කාඩ් පතක් මගින් රැගෙන යන මුදල් සොරකම් කිරීමට නොහැකි වීම. එතකොට මේ අපි මේ පේපර් එකේ සම්පූර්ණ දෙවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ කතා කරා. මේ